කොහොමද? මේක මගේ ෆස්ට් ව්ලොග් එක. අපි 12 13 14 15 අප්‍රේල් අවුරුදු නිවාඩුවට ගියපු ට්‍රිප් එක ගැන තමයි මේ ව්ලොග් එක. මනලෝන රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිඳු වැටෙනවානම් සුළඟක් සැලෙනවානම් මොහොතක් අපිත් එක්ක එන අනිත් අංකල්ලා කොළඹින්දලා එන්නේ. එයාලා අපි ගමන ඉතුරු ටික එකට යන්න නිසා හපුතලේදී මීට් වෙලා ගමන ඉතුරු ටික එකට ගියා. මේ පාරේ ගියපු අය නම් දන්නවා ඇති මේ කොහෙද කියලා. මේක ඩෙවිල්ස් ස්ටේයාකේස් වලට යන පාර. මාරම ලස්සනයි. හරි අමුතුම වයිබ් එකක් තියෙන්නේ මේ පාරේ. ඒක කියන්න තේරෙන්නේ මාරම ලස්සනයි. අපි මෙදා නුවරඑළිය ගියේ නෝමල් රූට් එකේ නෙවෙයි. වෙනසකටත් එක්ක අපි හිතුවා හෝටන් ප්ලේන්ස් හරහා යනවා කියලා. ඒක නිසා අපි ඔහි එන්ට්‍රන්ස් එකෙන් තමා එන්ට්‍රන්ස් වෙලා හෝටන් ප්ලේන්ස් හරහා අඹේවලට ගියා. මොකද අපි නැවතුනේ අඹේවල. අපි අද්දී අඹේවල ෆාම් එක ළඟ චුට්ටක් නැවැත්තුවා. අපි 5:35 වගේ වෙද්දි අපි ඉන්න තැනට ගියා. අපි අද කොහෙවත් යන්නේ නැහැ කියලා කතා වුණා. රූම්ස් වලට වෙලා ඉන්නවා. හෙටම ඇවිදින්න යමු කියලා. මේ 13 වෙනිදා උදේ මම තේකත් අරගෙන එළියට ආවා. තුන් කල්මන්න සැඟවී පේනා මේ ජීවේ ස්නේහේවා අන්තානහේම දුටුවා මේමා ඇගේයා. ඊට පස්සේ අපි කට්ටියම රෙඩි වුණා නුවරඑළිය ටවුන් එකට යන්න. අපි ටවුන් එකේ ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ අපි ග්‍රෙගරි පාක් එකට ගියා. ග්‍රෙගරි පාක් කියන්නේ අපි කොච්චර ගියත් ආයෙමත් යන තැනක් නේ. ඉතින් අපිත් මෙදා ආයෙමත් ග්‍රෙගරි පාක් එකට ආවා. සපිබෙදු දෙවුලේ සයුර කලමු කිඳුරේ මගේ රත්තරන් ඔබ මිනි පහන වගේ. මේ 14 වෙනිදා අවුරුදු දවස උදේ වෙනද වගේ මම තේකත් අරගෙන එළියට ඇවිල්ලා ටිකක් වෙලා එළියට වෙලා ඉඳලා මම රෙඩි වෙන්න ගියා. අපි කට්ටියම කතා වුණා හැමෝම එක වගේ කල එකක් ඇඳලා අවුරුදු මේසේ වාඩිලා කෑම කමු කියලා. අපි ඊට පස්සේ ෆොටෝස් ටිකක් ගත්තා. අපිට අන්තිමට තියෙන ඉතින් ඔය ෆොටෝස් ටික විතරයිනේ. ඊට පස්සේ අපි කන්න ගත්තා. මෙතන දෙන්නේ කඩුයි. අක්කා අයියා දෙන්න නැහැ. ඒ දෙන්න නැතුව නම් හරිම පාළුයි. අපි ඊට පස්සේ කාලා ටිකක් වෙලා කතා කර කර ඉඳලා කට්ටියම රූම්ස් වලට ගියා.
මම මැන්ඩලා එකක් ගන්නවා කියලා හිටියට මට ගන්න උන් නැහැ. ඊයේ නුවරඑළිය ටවුන් එකට ගියපලා මම මැන්ඩලා එකක් හෙව්වට මට හම්බුන්නේ නැහැ. ඒක නිසා මම අර පොඩි ළමයින්ට පාට කරන්න තියෙන චිත්‍රපොතක් අරගෙන ආවා පාට කරන්න කියලා. මම ඒකත් අරගෙන එළියට ඇවිල්ලා තනියම කල්පනා කර කර පාට කර කර හිටියා. මෙතනදී මාරම රිලැක්සින්. හොඳටම අවුව පායලා තිබිලා විනාඩි ගානකින් මීදුම එනවා. ඊට පස්සේ අපි කට්ටියම කතා වෙලා අපි හිටපු පාරේ පල්ලෙහාට ඇවිදගෙන ගියා ටිකක්. මාරම ලස්සනයි. එළවලු වවලා කඳු මීදුම මේ සේරමත් එක්ක පුදුම ලස්සනක් තියෙන මේ පැත්ත. මම ඔයාලට කිව්වේ විනාඩි ගානෙන් වෙද එක වෙනස් වෙනවා කියලා. මේ අපි ඇවිදලා ටික වෙලාවකට පස්සේ හොඳටම මීදුම ඇවිල්ලා සම්පූර්ණයෙන් මුකුත්ම පේන්නේ නැති වෙන්න වැහිලම ගියා. මේ අපි මෙහි ඉන්න අන්තිම දවස. ඒ කියන්නේ 15 වෙනිදා උදේ මාරම ලස්සනයි අවුව පායලා මීදුම සීතලත් එක්ක මාරම සනීපයි. මේ මෙතන මේ ලස්සන කැමරාවට කැප්චර් වෙන්නේ නැහැ. ඒක S2 දකින්න තරම් ලස්සනක් නැහැ කැමරාවෙන් බලද්දි. අපිට 9 ගානට චෙක් අවුට් වෙන්න තිබ්බ නිසා මම ඉක්මනටම රෙඩි වුණා. මම රෙඩි වෙනකන් ඔයාලා කියන්න මගේ මේ vlog එක හොඳයිද? මම තව vlog ගේන්න ඕනද? මම හදාගන්න ඕන තැන් මොනවද? ඒ සේරම මට කමෙන්ට් එකකින් කියන්න. එතකොට මම මේ වැරදි හදලා ඊළඟ vlogs වල ඔයාලට අරගෙන එන්නම්. ෆයිනලි මම පැයකට විතර පස්සේ රෙඩි වෙලා ඉවරයි. දැන් ඉතින් ෆිට් චෙක් ඊට පස්සේ යන්න තමයි තියෙන්නේ. අපි අද කොහෙවත් ඇවිදින්නේ නැයිද කියන නම් ෂුවර් එකක් නැහැ. මම යන්න කලින් ආයමත් අපේ රූම් එකේ බල්කනි එකට ආවා. එතන මාරම ලස්සනයි. මෙතනට නුවරඑළිය ටවුන් එක පේනවා. අපි යන ගමන් කන්දෑල ලේක් එකට ආවා. මං හිතන්නේ මේක ලේක් එකක් වෙන්න ඕන. එතන ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ අපි ආයෙ යන්න පිටත් වුණා. මට එතන ෆිල්ම් කරන්න නම් බැරි වුණා. මම වීඩියෝ එකටම අපි ගත්ත ෆොටෝස් ටිකක් ඇඩ් කරන්න. කොච්චර නුවරඑළිය ආවත් මම ස්ට්‍රොබෙරි ෆාම් එකට ගිහිල්ලා තිබ්බේ නැහැ. ඒක නිසා අද ස්ට්‍රොබෙරි ෆාම් එකටත් යනවා කියලා හිතාගෙන තමයි යන්නේ. මාරම ක්‍රේවින් එකක් තියෙනවා එතනින් ස්ට්‍රොබෙරි කන්න.
මෙතන මාරම සෙනගක් හිටියේ එදා නිවාඩු දවස් නිසා වෙන්න ඕන. අපි ඒක නිසා අයමත් ආවා. අනගමන් කන්න නැවැත්තුවා. මෙතන විව් එක මෝරම ලස්සනයි. පොදවැස්සක් වැටුනාම අපි තවලන් වෙනවාද? එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ. අපි ආයමත් එද්දිත් නොමල් රූට් එක නෙවෙයි ආවේ, බෙරගල පාරෙන්. එද්දී අපිට දුන්හිඳ ෆෝල්ස් හම්බුණා. මාරම ලස්සනයි. මම ෆස්ට් ටයිම් තමයි දුන්හිඳ ෆෝල්ස් දැක්කේ. ඔයාලා දුන්හිඳ ෆෝල්ස් බලන්න ගිහිල්ලා නැත්නම් අනිවාර්යෙන් බලන්න යන්න. පුදුම ලස්සනක් තියෙන්නේ. අපි වැල්ලවාය ටවුන් එකට එද්දිම වගේ වැස්ස පටන් ගත්තා. පුදුම වැස්ස, පාර පේන්නේ නැති ගානටම වැස්ස. අපි ටිකක් වෙලා නවත්තගෙන ඉඳලා ගියේ මොකද පාර පේන්නේ නැහැ. මගේ ෆස්ට් vlog එක මෙතනින් ඉවරයි. ඔයාලගේ ideas comment කරලා තියන්න මට. මේ වෙනකම් මගේ වීඩියෝ එක බැලුවට thank you so much. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.